ඔලිස් ඩයිරි චැනල් එකට ඔයාලව ආදරයෙන් එකතු කරගන්නවා. අද මේ ව්ලොග් එකෙන් ඔයාලට අරගෙන එන්නේ අපේ මේ පුංචි ගෙදර ක්‍රිස්මස් එකට ඩෙකොරේට් වුණ හැටි. රටේ තියෙන මේ තත්ත්වෙත් එක්ක අපි හිතුවා නත්තලට පුංචියට ගේ සරස ගන්නවා කියලා. මොකද මේ වෙද්දි මේ ආපදා තත්ත්වය හේතුවෙන් ගොඩාක් මිනිස්සුන්ගේ ජීවිත හානි සිදු වෙලා තියෙනවා. ඉතින් ඒ අයට නිවන් සුව මේ වෙලාවේ මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගෙයක් දොරක් නැතිව අසරණ වෙලා ඉන්න අපේම මිනිස්සුන්ට මේ වෙලාවේ මේ නත්තලේ මම ප්‍රාර්ථනා කරන්නේ එයාලට හිතේ ශක්තිය තව තවත් ලැබෙන්න, ඉදිරියට ගොඩ නැගෙන්න. කොහොම හරි අපේ ඔලී මැනිකගේ පළවෙනි නත්තල තමයි මේ. ඉතින් එයාගේ ජීවිතේට මේක ලොකු අත්දැකීමක්. එයාට මතක නැති වෙන්න පුළුවන්. හැබැයි කවදා හරි දවසක මේ වීඩියෝ එයා දකිද්දි එයාගේ පළවෙනි ක්‍රිස්මස් එකට එයාගේ අම්මයි තාත්තයි මේ විදිහට එයාට ජීවිතේට අලුත් අත්දැකීමක් එකතු කරුවා නේද කියලා එයා සතුටු වෙයි. ඔලී මැනිකගේ සැන්ටා ඉතින් හැමදේම එයාට ගෙනත් දුන්නා පුංචියට හරි. සැන්ටා ඉතින් වෙන කවුරුත් නෙමේ, ඔලීගේ තාත්තා තමයි සැන්ටා. මේ ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකොරේට්ස් ඔක්කොම හස්බන්ඩ් පෙටා වලින් තමයි අරගෙන ඇවිල්ලා තිබුණේ. අපිට පුළුවන් විදිහට අතේ තියෙන ගානට අපි ඔලීගේ ක්‍රිස්මස් එක, පළවෙනි ක්‍රිස්මස් එක මේ විදිහට හැඩ කළා. ඉතින් අපි මුලින්ම ගහේ අතු ටික දිග ඇරගත්තා. අපේ ඔලියත් ඔන්න අපේ උදව්වට ළඟටම වෙලා ඉන්නවා. බලන්නකෝ උදව්ව කොහොම වෙයිද කියලා. ඔන්න දැන් ට්‍රී එකේ අතු ටික නම් දිග ඇරගෙන ඉවරයි. දැන් තියෙන්නේ අපිට ඩෙකෝස් වලින් ක්‍රිස්මස් ට්‍රී එක හැඩ කරගන්න. එන්නකෝ අපිත් එක්ක අපේ මේ චූටි ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකොරේට් කරන්න. බලන් ඉන්න ලස්සනයිද කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න අන්තිමට.
අපේ පුංචි ක්‍රිස්මස් ට්‍රී එකට ලයිට් දාලා අපි සම්පූර්ණයෙන්ම ඉවර කරගත්තා. ඔන්න ඔහොමයි අපි අපේ ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකරේට් කරගත්තේ. බලන්නකෝ ඒක ලස්සනයිද කියලා. ඉතින් ලෝකවාසී හැමදෙනාටම මේ නත්තල සාමයෙන් සතුට පිරි සුබ නත්තලක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ එක්කම අපේ ලංකාවේ අසරණ වුණු අවතැන් වුණු හැමදෙනාටම මේ වෙලාවේ තවත් ශක්තිමත්ව නැගිටින්න හිතේ ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. මේ නත්තලේ හැමෝටම සියලු බලාපොරොත්තු ඉට වෙන සුබ නත්තලක් වගේම එන 2026 නව වසර ඔයාලගේ සියලුම බලාපොරොත්තු ඉටු වෙන සුබ නව වසරක් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලගේ ආදරණීය හදවත්වලට ගොඩාක් ස්තුතියි. මාව අහන් හිටියටයි බලන් හිටියටයි.